හෙලෝ කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? Easy Cooking YouTube channel එක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනා කටුක රසය නිසා අකමැති වුණත් සෞඛ්‍යයට අතිශයින්ම වටිනා එළවලුවක් වන කරවිල ගැනයි. කරවිල ඉංග්‍රීසියෙන් bitter gourd එහෙමත් නැත්නම් bitter melon කියලත් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල කරවිල උයලා කරි එකක් විදිහට බැදුමක් විදිහට සම්බෝල හරි එහෙමත් නැත්නම් පානයක් විදිහටත් භාවිතා කරනවා. කරවිල තුල විටමින් A, විටමින් C, ෆෝලේට්, යකඩ, පොටෑසියම්, තන්තු, ප්‍රතිඔක්සිකාරක වගේ පෝෂක බහුලව තියෙනවා. මේ නිසා ශරීරයේ බොහෝ පද්ධතිවලට කරවිල අනුභවය නිසා වාසිදායක බලපෑම් ඇති වෙනවා. එහෙමනම් දැන් අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ කරවිලවල තියෙන සෞඛ්‍යමය වාසි, එය නිවැරදිව අපි අනුභව කරන්න ඕනේ කොහොමද? ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ විස්තරයක්. ඔබ දන්නවා බොහෝ දෙනා කරවිල ගැන කතා කරන්නේ එය රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන නිසා. කරවිල තුල චැරන්ටීන්, පොලිපෙප්ටයිඩ් P, වයිසීන් කියන සංයෝග පවතින නිසා මේ සංයෝග ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරකමක් ශරීරය තුළ සිදු කරනවා කියලා පර්යේෂණ කිහිපයකින් අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් මෙමගින් අපගේ ශරීරයේ රුධිර සීනි මට්ටම පාලනය වීමට සහ දියවැඩියා අවදානම අඩු කිරීමට උපකාරී වෙනවා කියලා හොයාගෙන තියෙනවා. නමුත් වැදගත්ම දෙයක් තමයි දියවැඩියා බෙහෙත් භාවිතා කරන රෝගීන් වෛද්‍ය උපදෙස් නොමැතිව වැඩිපුර කරවිල භාවිතා නොකළ යුතුයි. මන්ද එය සීනි අධික ලෙස පහළ යෑමට හේතු සාධක විය හැකි බැවින්. අපේ ශරීරය රෝගවලින් ආරක්ෂා කරන්නේ ප්‍රතිශක්ති කරන පද්ධතියයි. ඉතින් කරවිල තුල තියෙන විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට උපකාරී වෙනවා. මේ නිසා කරවිල අනුභව කිරීම මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවන්ට ප්‍රතිරෝධය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බැක්ටීරියා සහ වෛරස් ආසාදන වලට එරෙහිව ශරීරයට ශක්තිය ලැබෙනවා. අනිත් දේ තමයි තුවාල ඉක්මනින් සුව වීමට කරවිල මගින් මහත් සහායක් ලැබීම. අද බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ගැටලු සහ මලබද්ධය. ඉතින් මේකටත් කදිම විසඳුම තමයි කරවිල ආහාරයට එකතු කර ගැනීම. කරවිල තුල ඩයටරි ෆයිබර් බහුලව අඩංගු නිසා එය ආහාර ජීර්ණය පහසු කරවනවා. බඩවැල් ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මලබද්ධය අඩු කිරීමට උපකාරී වෙනවා. ඔබ තරමක් තරබාරු අයෙක්ද? ඔබ කැමැත්තෙන්ද ඉන්නේ ශරීරයේ බර අඩු කර ගැනීමට? එහෙනම් ඉතින් ඔබටත් හොඳම විසඳුමක් තමයි කරවිල ආහාරයට එකතු කර ගැනීම. ඒ තමයි කරවිල කියන්නේ අඩු කැලරි සහිත, අඩු මේද සහිත ෆයිබර් වැඩියෙන් තියෙන ආහාරයක්. ඉතින් කරවිල ආහාරයට එකතු කර ගැනීම නිසා බඩ පිරුණු ස්වභාවයක් දැනෙනවා. ඒ නිසා වැඩි වේලාවක් ඔබට වෙනත් ආහාර අනුභව කිරීමක් නැතුව වැඩි වේලාවක් සිටින්නට පුළුවන්. එමගින් ඔබගේ ශරීරයේ බර පාලනයට සහායක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි කරවිල අනුභව කිරීමෙන් තවත් විශේෂිත සෞඛ්‍යමය ප්‍රතිලාභයක් අත්වෙනවා. ඒ තමයි අපගේ හෘද සෞඛ්‍යයට ඇතිවෙන යහපත් බලපෑම. හෘද රෝග අද ලෝකයේ වැඩිම මරණ සිදු කරන රෝග අතරින් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කරවිල භාවිතයෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා නරක කොලෙස්ටරෝල් එහෙමත් නැත්නම් LDL අඩු කිරීමට. ඒ වගේම තමයි හොඳ කොලෙස්ටරෝල් HDL ප්‍රතිශතය වැඩි කර ගන්නටත්. මෙමගින් හෘද රෝග අවදානම අඩු කර ගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. එමෙන්ම කරවිල මගින් අක්මාව පිරිසුදු කිරීමට සහාය දක්වනවා. අක්මාව කියන්නේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන වැදගත් අවයවයක්. පැරණි ආයුර්වේද ක්‍රමානුව කරවිල අක්මාව පිරිසුදු කිරීමට, අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට, ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන බව විශ්වාස කරනවා.
ඔන්න ඉතින් ඊළඟ සෞඛ්‍ය ප්‍රතිලාභය නම් ඔයාලා හැමෝම මවිත කරන වගේම ඔයාලා හැමෝම ආසාවෙන් හිටින දෙයක් වෙයි. ඒ තමයි ඔබ දැනගෙන හිටියද කරවිල අනුභවය කිරීමෙන් සම පැහැපත් කරගන්න සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. ඒ විතරක් නෙමෙයි කරවිල අනුභවය නිසා ඔබේ සම වයසට යාම මන්දගාමී කරගන්නත් පුළුවන්. සමට ස්වභාවික දීප්තියක් ලබා දීමටත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි කුරුලෑ සහිත සමක් තියෙන අයටත් කරවිල අනුභව කිරීමෙන් සුවිශේෂී ප්‍රතිලාභ හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. එමෙන්ම කරවිල තුල අන්තර්ගත වෙන විටමින් A මගින් අපගේ අක්ෂිවල සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් මෙහෙයක් ඉෂ්ට කරනවා. ඒ තමයි ඇස්වල පෙනීම හොඳ තත්ත්වයෙන් තබා ගැනීමට, රාත්‍රී අන්ධභාවය අවම කිරීමට, ඇස් වියලීම වළක්වා ගැනීමටත් උපකාරී වෙනවා. ඒ විතරක්ම නෙමේ සමහර විද්‍යාත්මක පර්යේෂණ අනුව කරවිලවල අන්තර්ගත වන සමහර සංයෝග නිසා පිළිකා සෛලවල වර්ධනය මන්දගාමී කිරීමේ හැකියාවක් තිබෙන බව පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම පියයුරු පිළිකා, ආමාශගත පිළිකා සහ මහාන්ත්‍රගත පිළිකා වැනි තත්ත්වයන් සම්බන්ධයෙන්. ඒ වගේම තමයි කරවිලවලට තවත් සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි අපගේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට, සමේ රෝග අවම කිරීමට. ඉතින් මේ තරම්ම ගුණ ලබා දෙන කරවිල අපි දැන් බලමු කොයි ආකාරයෙන්ද නිවැරදි විදිහට අපි අනුභව කරන්න ඕනි කියලා. අපිට පුළුවන් කරවිල උයලා කරි එකක් විදිහට, බැදුමක් විදිහට, එහෙමත් නැත්නම් අමුවෙන් සම්බෝලයක් විදිහට, කරවිල යුෂ විදිහටත් පානය කරන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩිපුර තෙල් දමා බැදීමෙන් කරවිලවල අන්තර්ගත වෙන පෝෂණ ගුණය අඩු වෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු කරවිල අනුභව කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධව. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන් වැඩිපුර කරවිල අනුභවයෙන් වැළකිය යුතුයි. ඒ වගේම දියවැඩියාවට බෙහෙත් ගන්නා දියවැඩියා රෝගීන් වෛද්‍ය උපදෙස් මත කරවිල ලබා ගත යුතුයි. වැඩිපුර භාවිතයෙන් බඩේ අපහසුතා ඇතිවන්නත් පුළුවන්. ඒ නිසා අනිත් සෑම දෙයක් වගේම කරවිලත් අපි මධ්‍යස්ථව තමයි පාවිච්චි කරන්න ඕන. කරවිල කියන්නේ කටුක රසයක් තිබුණත් අපගේ සෞඛ්‍යයට වටිනාම ස්වභාවික ඖෂධීය එළවලුවක් කියලා නම් කරන්න පුළුවන්. ඉතින් තිත්තයි කියලා කරවිල කන්න නැතුව අහක බලාගත්ත යාළුවෝ හැමෝම මං හිතනවා මේ වීඩියෝ එකෙන් පස්සේ චුට්ට හරි තමන්ගේ ආහාර වේලට කරවිලත් එකතු කරගනී කියලා. හොඳයි. එහෙනම් ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් ටිකටම නරඹන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න කියලාත් මං ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් යාළුවනේ මං ගිහින් එන්නම්. Thank you so much.